ඉතින් අදත් එක කරන්නේ ඕන මේ YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි ස්පෙෂල් vlog එකක් කරනවා. ඉතින් අද යනවා අද වෙසක් පොය දවසේ. ඉතින් අද යනවා හුඹසරණ පන්සල. අර මේ ළඟදී ටීවී එකක් දැම්මේ ආසියාවේ අර ලොකුම ගල්බුදු පිළිම හදනවා කියලා. ඒක වෙන්න ඕනේ මම හිතන්නේ රුවන්වැලි තමයි තියෙන්නේ. ඉතින් අපි යනවා එහෙ. පේනව නේද මම? පේනවා කියලා හිතනවා. ඉතින් මේ විදිහට මම කාර්යයක් ගාවට ගිහින් හම්බෙන්න. නැත්නම් ඔයගොල්ලන්ගේ කාරණාවක් තියෙනවා විතරයි. ඉතින් ඔයගොල්ලෝ තහර YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් guys ඔන්න කාර්යය අතට දාන්න වෙලා කාර්යයට අතට ගන්න තේ. ඉතින් විදිහට පැත්තේ නෝදලන්න තැනට යන්න තමයි ඉන්නේ. කාර්යය තියෙන වාතන අතනත් එතකොට මම මෙතන තමයි යන්නේ. ඉතින් මෙහෙම ගහමු මම අපිවත් දන්නේ ඉතින් guys මට රීකැප් එක එවල තියෙනවා YouTube එකේ weekly recap එක ඒ කියන හැටියට ගොඩක් කට්ටිය subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ ඒව ගන්න බා subscribe කරන්න 6ක් වගේ තමයි subscribe කරලා තියෙන්නේ ඒ කියන්නේ 6ක් 7ක් විතර තමයි subscribe කරලා තියෙන්නේ ඒක ටික ඔක්කොම subscribe කරලා ඒව ගන්න බා 66ක් ඉන්නවා දැන් ඉතින් 36 26 ඉඳන් තමයි මේ ටිකේ ආවේ ෂෝට් වීඩියෝ සෙට් එකක් එක දිගට දැම්මා ඒ වගේ වැඩි වුණා ඉතින් පේනවත් දන්නේ ඩාක්ටර්වත් දන්නේ නැහැ ඉතින් ඉතින් ඔන්න මේ තියෙන අපේ ගොල් පැත්ත හරි ඊට පස්සේ මම ආයෙසරයක් මේ කාර්යයට යද්දී සුපිරි වීඩියෝ එකක් ගන්න. එතන ඔයගොල්ලෝ මේ channel එක subscribe කරන්න. එතකොට පොඩ්ඩක් ස්ටොප් කරනවා දැනට. bye. guys ඔන්න ඉතින් දැන් තමයි යන්න හදන්නේ. දැන් ඉතින් යන ගමන තීරය දෙයක් විතර දාන්න. ඔබසලානේ පන්සලට තමයි යන්නේ. මම ඉස්සෙල්ලත් කිව්වා. ඉතින් හෙට ගිහින් හම්බෙමුනේ. hello guys. ඔන්න ඉතින් අද දැන් ඔබසලානේ යනවා කියවනේ. ඔබසලානේ දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. නේ? දැන් ළඟ. ඉතින් අපි දැන් තවත් ළඟට ගිහින් යවලා හම්බෙමු. ඉතින් මේ තියෙන ඔබසලාන පන්සල කැප්සූල් ඉතින් වැඩි කතා කරන්න බෑ අයියෝ. මේ තියෙන ආසියාවේ විශාලම රාජවිල්ගමේ සයිඩම් පිටිමේ ඉතින් වටේ මේ ඉතින් අපි ඉන්නේ ඉතින් මේ තියෙන මෙතන මාර්ලසයි ප්‍රසාදිනී මදුක දෙමාපියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් විද්‍යාල 200ක පරිත්‍යාගයක් කරනවා තමයි තියෙන්නේ පන්සලේ දෙමාපියන්ට මාර ලස්සනයි දීර්ඝ සම්පත් උදා වේවා කිසිදු කරදරයක් කියලා පාදකයක් දෙකයි සිදු නොවේවා ඉතින් මේක තමයි ආසියාවේ තියෙන ලොකුම පිළිමේ ගල් පිළිමේ මේක ආසියාවේ තියෙන ලොකු මේක ඉතින් තවත් ඉස්සරහට හම්බෙමු මං යනවා ඉතින් guys වැඩි වීඩියෝ ගන්න බලනවා වීඩියෝ දෙකක් ගත්තා ඉතින් මේ විදිහට තියෙනවා පල්ලම් තියෙනවා තනිකරින් පල්ලම් බහින්න කට්ටියක් බහින්න අපේ කට්ටියක් ගන්න ඉතින් මාත් බහින්න ඈතින් පූසත් පේන ඕගොල්ලන්ට zoom කරලා බලන්න පොඩ්ඩක් නෙල්ලුවා ඒ හින්දා ගන්න බෑ ළඟට යද්දි මං හිතන්නේ දුවයි ඒ හින්දා ඈත ගන්න බෑ අනි කෙලින් පල්ලමක් තියෙන්නේ අංශ කණුව කන්දන්න එකට ආයෙත් බහිනවා වගේ අනිත් පැත්තෙන් නැග්ගන ඉතින් නගින්න පේන්නේ මේ පිටවීම ඉතින් ඔය එකේ ගණන් කියනවා අපේ නන් ටික වැරද්දුවා මගේ නම ඩේනවා විනාශ එයා කිව්වේ චේනු අනිනාස් කියලා බලන්නකො එතන අනිනාස් අර දැක්ක දිව්වා අපේ මල්ලි නෙමෙයි මල්ලි එයාගේ නම කෙවිත් කොහාත් හරි කෙවින් වහසා කියලා දියණිය කියලා කිව්වා ඊට පස්සේ ඒක තමයි හොඳ වැඩි හරි කෙවින් වහසා කිව්වා වහසා දියණිය කියලා කිව්වා මම අපේ මල්ලිට හරිද
නාන්නකෝ එතකොටම තේරෙනවනේ මොලේ කොයි තියෙන්නේ කියලා. මේක නාන්න තැනකුත් තියෙනවා. නාන්න තමයි. ඒකද ඉතින් අපේ සරප්පු දින් තැන තමයි මෙහෙම බස්සේ. අපි ගිහුවම පොඩ්ඩක් හෙල්ලුණා ගණන් ගන්න එපා. හරිද? හෙල්ලුණා ගණන් ගන්නවද නැහැ. සරප්පු තින්නේ හරි. ඉතින් යම් රසවින් ගිනු අපි යන ඉතින් අපි සරප්පු දින්ට ස්ලිප් එක දාගත්තා. දැන් මෙතන තමයි යංශ කණුව කන්දන් නගින්න තියෙනවා. හරි. මල්ලිත් තාව එහෙනම් අපි යනගම සෙට් වෙමු. කණ්ඩ බැරුණා පල්ලෙන් උඩින් ඉඳන් පල්ලයට බහින වීඩියෝ කට්ටිය වැඩි. ඉතින් මං ගත් නෑ. ඔන්න ඕකයි ප්‍රශ්න. අපි යන තාව පල්ලයට ගිහින් අම්පරුවා මෙතන හෙන්න ලොකු ඇක්සිඩන්ට් එකක් වුණා. ඇත්ත වශයෙන්ම කිව්වේ ටීවීල් එක ඉස්සරහට ආව ෆස්ට් ගියර් එකේ දැම්මේ ඉතින් අර අතන ගිහින් පිටිපස්සට ගිහින් ගාලා අර බිත්තිය යනවා. හරි හරි දැන් එනවා. ඇවිල්ලා පිටිපස්ස වැදුණු දඩාම ගාලා. අර මේ වෙලා තියෙන්නේ පැතින් අර මේ වෙලා තියෙන එක. පිටිපස්ස වැදුණු ඩ්‍රාම් ගාලා. දැන් ඒක මෙහෙට එන කන්නේ ආයිසර ගිහින් ඇතුළට තියලා. එන්න මම මෙතන කට් යනවා. ඉතින් ගිම හර දරකට ආවා. ගිම හර දරන්න නෙමෙයි ඉතින් ගිහින් බොන්න ස්ථානෙට ආවා. මම ඔයාලට වෙන්නන්නම් මගේ බස් එකේ තරම හරිද? ඒකේ ෆොටෝ එකක් විතරයි ගත්තේ. ඒක මම පෝස්ට් එකට දාන්නම්. ඉතින් හොඹස් වලට පන්සල තමයි. වන්දනෙන් පල්ලාට තමයි මේ ස්ථානයක් හම්බුනේ. මෙතන ඒවද ලස්සන අඩුවක් තියෙනවා පොඩි එකක්. මම ඒකත් පෙන්නන්නම් ඉතින්. ඕගොල්ලෝ හොඳින් ඉන්නේ. බයි. guys අපිට මේ වගේ ලස්සන දැනක් හම්බුණා. ඒකයි වීඩියෝ කරේ. ඉතින් guys එහෙනම් තව පන්සලකට යනවලු. අපි ඒකට යනවා අම්මා ආයිසරක් හන්දෙමු. ඔන්න ඉතින් guys අපිට පළවෙනි අයිස්ක්‍රීම් දන්ස හම්බුණා. දැන් සමහර කීට මම ගන්න හිතෙනවා පොඩි මිහරි ඉන්ද්‍රයා. තීනොත් දැන් නැහැ පොඩි. තාම ඉස්සරහා තියෙන බ්ලොක් එකේ මේ හරි. ගොඩක් කට්ටිය කකා ගියා මම කිව්වා. වාහන නවත්තලා. වාහන වල කන්න බෑනේ. ඉතින් අපි ඉස්සරහට ගිහින් හම්බෙමු. ඒ වගේම කියන්න ඕනේ මං ඉස්සෙල්ලා අර ඉස්සරහ යන ගමන් ගත්ත වීඩියෝ එකේදී මම ඉස්සෙල්ලා දන්සලා කියලා වෙන්නලා තියෙන්නේ අපේ කාර් එකේ ඉස්සරහ මෙන්න මෙයාගේ සීට් එක. හරිද? සෝරි. කියන ඉස්සරහට ගිහින් හම්බෙමු. ඉතින් ඔන්න මං ටක් ගාලා බහැලා ගිහින් අපි අයිස්ක්‍රීම් දන්සලා කන්න යන්න ටක් ගාලා යන්න. ඉතින් යනවා. අපි එහෙනම් ගිහින් ඇවිල්ලා ස්ටාර්ට් කරමු. ඉතින් ගස් පළවෙනි අයිස්ක්‍රීම් දන්සලා කෑවා. ඊට පස්සේ තියෙන වාහනයක් කානුව ඒක හරි කටුට්ට ගන්න. ගිහින් අරන් ආවා. අයි පාර ලයිට් කරනවා තිය කානුව. ගණන් තරගෙන නවතලා කෑවා. එහෙනම් අපි ආයෙසරක් යමු. අය ගන්න